වෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. වෙනිසුලා ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ ඇමරිකානු හමුදා බහරයට ගෙන රටින් පිටතට රැගෙන ගිය බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්‍රූත් සමාජ මාධ්‍යකිනුවේ සටහනක් තම්බෙන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අද උදෑසන වෙනිසුලාවේ කාකස් අගනුවර ඇමරිකානු හමුදා සිදු කළ මෙහෙයුමෙන් සුළු වේලාවකට පසුවයි. මෙය BBC පුවත් සේවයේද තහවුරු කර තිබෙනවා. එරට වේලාවෙන් අද අලුයම පිපිරීම් මාලාවක් සිදු වූ අතර අගනුවර හමුදා ඉලක්ක ආශ්‍රිතව පිපිරීම් සිදු වූ බවද සඳහන්. මේ සමග එරට තුළ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. BBC පුවත් සේවය වාර්තා කර ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග මත බෙම ප්‍රහාර දියත්ව ඇති බවයි. මෑතකාලීනව වෙනිසුලාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ ඇමරිකාවට සිදුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම නැවැත්වීමට වෙනිසුලාව ජනාධිපති නිකොලස් මදුරෝ අසමත් වී ඇති බවට ට්‍රම්ප් එල්ල කළ ප්‍රධාන චෝදනාවක්. එලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට හඳුනාගත් යාත්‍රා කිහිපයකටත් ඇමරිකානු හමුදාව මාරාන්තික ප්‍රහාර එල්ල කළා. මදුරෝගේ රාජ්‍ය විදේශීය ත්‍රස්ත සංවිධානයක් බව පැවසූ ට්‍රම්ප් වෙනිසුලාව තුළ මත්ජාවාරම් මඩින මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට CIA සංවිධානයටත් බලය පවරා තිබුණා. ඇමරිකාව හිටි හැටියේම වෙනිසුලාව තුළ ප්‍රහාර දියත් කළේ දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට තමන් සූදානම් බවට මදුරෝ ප්‍රකාශ කර තිබූ පසුබිමක් වීම කැපී පෙනෙනවා. වෙන්න එම විශේෂ ප්‍රවෘත්ති නැවතත් වෙනිසුලා ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ ඇමරිකානු හමුදා බහරයට ගෙන රටින් පිටතට රැගෙන ගිය බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්‍රූත් සමාජ මාධ්‍යකිනුවේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අද උදෑසන වෙනිසුලාවේ කාකස් අගනුවර ඇමරිකානු හමුදා සිදු කළ මෙහෙයුමෙන් සුළු වේලාවකට පසුවයි. මෙය BBC පුවත් සේවයේද තහවුරු කර තිබෙනවා. එරට වේලාවෙන් අද අලුයම පිපිරීම් මාලාවක් සිදු වූ අතර අගනුවර හමුදා ඉලක්ක ආශ්‍රිතව පිපිරීම් සිදු වූ බවද සඳහන්. මේ සමග එරට තුළ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. BBC පුවත් සේවයේ වාර්තා කර ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග මත මෙම ප්‍රහාර දියත්ව ඇති බවයි. මෑතකාලීනව වෙනිසුලාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ ඇමරිකාවට සිදුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම නැවැත්වීමට වෙනිසුලා ජනාධිපති නිකොලස් මදුරෝ අසමත් වී ඇති බව ට්‍රම්ප් එල්ල කළ ප්‍රධාන චෝදනාවක්. එලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට හඳුනාගත් යාත්‍රා කිහිපයකටත් ඇමරිකානු හමුදාව මාරාන්තික ප්‍රහාර එල්ල කළා. මදුරෝගේ රජය විදේශීය ත්‍රස්ත සංවිධානයක් බව පැවසූ ට්‍රම්ප් වෙනිසුලාව තුළ මත්ජාවාරම් මඩින මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට CIA සංවිධානයටත් බලය පවරා තිබුණා. ඇමරිකාව හිටි හැටියේම වෙනිසුලාව තුළ ප්‍රහාර දියත් කළේ දෙරට